මේ තියන්නේ මුතුකණ්ඩිය මහා වාරි ව්‍යාපාරයේ ප්‍රධාන ඇල අක්කර 2100කට කුඹුරු වගා කරන්න ජලය රැගෙන යන ප්‍රධාන ඇල තමයි මේ තියෙන්නේ. එතකොට මේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවෙන් මේක මැදින් කොන්ක්‍රීට් එකක් ගෙනහිලා තියෙනවා මේ ජලය රැගෙන යාම වෙනුවෙන් මේක ප්‍රෙෂර් එක ජලය අපහසුකම් තොරව අරන් යන්න කියලා තමයි මැදින් කොන්ක්‍රීට් එකක් ගිහිල්ලා තියෙන්නේ. හැබැයි ඒ වුණාට ඒක හේතුව නිසා හැම කණ්ඩේක මේ මහා ලොකු වර්ෂාවත් එක්ක මේ ඇලේ ඉවුරෙන් පිටතට වතුර ගලාගෙන යනවා. අපි දැන් අවුරුද්දක් තිස්සේ මුතුකණ්ඩිය වාරි ව්‍යාපාරයේ ගොවි සංවිධානයේ විදියට විශේෂයෙන් ඒකාබද්ධ ගොවි සංවිධානයේ විදියට මොනරාගල වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරුන්ට සහකාර ඉංජිනේරුවරුන්ට හැමෝටම අපි දැනුවත් කිරීම කරලා ඊට අමතරව ප්‍රාදේශීය ලේකම්ට දිස්ත්‍රික් ලේකම්තුමාට සියලුම දෙනාට අපි දැනුවත් කරලා තියෙනවා මේ විශාල ආපදාවක් වෙන්න පුළුවන් කියලා. දැන් බලන්න මේ වෙනකොටත් මේ ප්‍රධාන ඇලේ ඌරෙන් කඩ වතුර පාර විශාල වතුර ප්‍රමාණයක් යනවා. මේ අගාධයට ගිහිල්ලා තියෙන මෙතන මෙතනින් කඩාගෙන ගියොත් මේක ලේසියකින් හදන්න බෑ. එතකොට මෙතනින් මේ විශාල ජල කඳක් යන මෙතන හොදගෙන ගිහිල්ලා හෙට අනිත් වෙනකොට මේ අධික වර්ෂාවත් එක්ක තව දවස් දෙකක් යනකොට මේ ඇල බන්ට් එක මෙතනින් කඩාගෙන ගියා කියන්නේ මෙතන ඉඳන් ගම්මාන 4ක් තියෙනවා සියමලාන්ඩුවට එනකම් 3 වෙනි ගම්මානේ 4 වෙනි ගම්මානේ 5 වෙනි ගම්මානේ 6 වෙනි ගම්මාන කියන මේ ගම්මාන 4ක සම්පූර්ණ කුඹුරු වලට ජලය සැපීම අඩාල වෙනවා. ඒ කියන්නේ මුතුකණ්ඩිය ව්‍යාපාරයේම වහන්න වෙනවා. මෙන්න මේ ඇල මේ නිලධාරීන්ගේ මේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවට අවුරුද්දක් තිස්සේ කියලා తాවකාලිකව පැලස්තර යොදනවා වගේ හැමදාම වැලි කොට්ට ගහනවා. මේ වැලි කොට්ටත් తాවකාලික දෙයක් විතරයි වැලි කොට්ට වලින් කෙරෙන්නේ. හැබැයි අද වෙනකොටත් මේ වැලි කොට්ටත් හොදගෙන ගිහිල්ලා බලන්න පුළුවන් ඕනම නිලධාරියෙකුට අපි කියනවා මෙතන රජයේ පඩි අරගෙන මේ ඉංජිනේරුවන්ට වාරි මාර්ග ඉංජිනේරුවන්ට මේ ගෙදර රජයෙන් පඩි අරගෙන මේ නිකන් කතා දෙවි කොන්ත්‍රාත් කරන වාරි මාර්ග දෙපාර්තමේන්තුවක් තිබිලා වැඩක් නැහැ. අපි ඉල්ලීමක් කරනවා වාරි මාර්ග සහ කෘෂිකර්ම අමාත්‍යවරුන්ට ඉක්මනින්ම මේ සඳහා මැදිහත් වෙන්න එන්න මුතුකණ්ඩිය වාරි ව්‍යාපාරයට හැම තැනකම මේ වගේ ගැටලු තියෙනවා. ඇවිල්ලා මේවා හොයලා බලලා ඉක්මනින් විසඳුමක් දෙන්න කියලා. නිකන් හරි මේ ඇල බන්ට් එක කඩාගෙන ගිහිල්ලා මුතුකණ්ඩිය ව්‍යාපාරේ වහන්න සිද්ධ වුණොත් මුතුකණ්ඩිය ව්‍යාපාරේ පවුල් 856ක සියලුම ගොවියෝ අරගෙන අපි හෙට අනිද්දාම පාරට බහැලා හරි මේක අපි රජයට පෙන්නනවා මේ වාරි මාර්ගයට පෙන්නනවා අපිට වෙන්න තියෙන හානිය මොකද කියලා කරුණා කරලා ඉල්ලීමක් කරනවා ඉක්මනින්ම මේකට මැදිහත් වෙන්න කියලා සියලුම දෙනා